පන්දු යැවීමේ හා පිතිකරන දක්ෂතා ඉතා හොඳින් සංකලනය කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේ ලකුණු 165කින් ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දියා කණ්ඩායම අද දින සමත් වුණා. ඉන්දියා කණ්ඩායම සමග පැවති අවසන් ටෙස්ට් තරග 11 තුළම කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වන්නේ නැහැ. ඉන්දියා කණ්ඩායම සමග අද දින පැවති ටෙස්ට් තරගයේද ඇතුළු අවසර 10ක් පුරා ඉන්දියා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් නොවීම අතිශය දුර්වල කරුණක් ලෙසයි වාර්තා වෙන්නේ. ඊයේ දිනේ නිමා කරන විට සාර්ථක සමතාවක් ගොඩනගමින් සිටි සොනාල් දිනුෂ හා නායක ධනංජය ද සිල්වා අද දිනද එම සමතාව ඉදිරියට ගෙන ගියත් ධනංජය ද සිල්වා ලකුණු 59ක් ලබා සිටියේදී දැවී යාමත් සමග අනතුරුව පිටියට එක්වූ පිතිකරුවන් හට සාර්ථක වීමට ප්‍රබල ඉන්දියා පන්දුයි බලෑනිය අවස්ථාව ලබා දුන්නේ නැහැ. අවසන් පිතිකරන බලාපොරොත්තු වූ නිරෝෂන් දික්වැලගේ ඉනිමද ලකුණු 10කට සීමා වීමත් සමග අනෙක් පසුපෙළ පිතිකරුවන් හට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා නොදුන් ඉන්දියා පන්දු යවන්නන් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 206කට සීමා කරන්නට සමත් වුණා. පළමු ඉනිම තුල අතිවිශිෂ්ට ශතකයක් ලබා ගනිමින් දක්ෂ ප්‍රතිහරණයක නිරත වූ සොනාල් දිනුෂ දෙවන ඉනිම තුලද තම වගකීම ඉටු කරමින් හුදකලා සරණක නිරත වෙමින් ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. මෙම තරගය තුල සාර්ථකම එකම පිතිකරු ලෙස තම දක්ෂතා මනාව පෙන්눔 කළ සොනාල් දිනුෂ හැරෙනකොට ඉනිම් දෙක පුරාවටම මුල් පෙළ පිතිකරුවන් දැක් වූ අදක්ෂ පිතිහරණය මෙම තරග පරාජයට බලපෑම් කළ ප්‍රධානම හේතුවයි. මේ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියා කණ්ඩායමට එරෙහිව අංක 6 පිතිකරුවා ලෙස හෝ ඊට පහළින් පැමිණ තරගයක් තුල වැඩිම ලකුණු රැස් කර පිතිකරුවන් අතර 7 වන පිතිකරු ලෙස එම ලයිස්තුවට පිවිසුනේ ප්‍රබල ඉන්දියා කණ්ඩායමට එරෙහිව යෝන් ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කරමින් තම පිතිකරන දක්ෂතාව මනාව පෙන්눔 කිරීම හේතුවෙන් එළඹෙන 23 වන දින ආරම්භන තරගාවලියේ අවසන් තරගයට සුදුසු වෙනස්කම් නොකොට අවසන් 11 දෙනා තෝරා ගනිමින් සංචිතය සූදානම් නොකළහොත් හා පිතිකරුවන් තම වගකීම හරිහැටි හඳුනා ගනිමින් ක්‍රීඩා නොකළහොත් දෙවන තරගයේ අවසන් ප්‍රතිඵලයද මීට සමාන විය හැකියි. දක්වන ඔබේ අදහසත් මේ සමගම සුබ දවසක්.